මම පොඩක් මේ හැම වෙලේම හිතනවා කියන්නේ දැන් ඔයා මොනවද දැන් හිතන්නේ? ඒ කියන්නේ ඕවර්තින්කර් කෙනෙක්ද? ඔව් ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් කවුරු හරි මට අදාළත් නැහැ ඒක කවුරු හරි මට මොනවා හරි කිව්වහම මට අදාළත් නැහැ දැන් එයා කියනවා මට මෙහෙම තැනකට යන්න ඕනි කියලා. එතකොට මම ඒ කෙනාගේ කියපු දේ අහගෙන ඉඳලා ඒක ඉමේජින් කරගන්නවා දැන් ඔයා මෙහෙම වාහනයක නැගලා මෙහෙම ගිහිල්ලා මෙහෙම බහැලා දැන් සමහරවිට කවුරු හරි මොකක් හරි ඉමෝජි එකක් දැම්මොත් එහෙම මම කල්පනා කරනවා ඇයි මේ ඉමෝජි එක මෙයා දැම්මේ ආයි තව කවුරු හරි මගේ මාත් එක්ක hina වුණේ නැත්නම් කතා කරේ නැත්නම් මෙයා මාත් එක්ක තරහ වෙලාද මගේ අතින් මොකක් හරි මිස්ටේක් එකක් වුණාද හැම තිස්සෙම මගේ මොලේ මොනවාම හරි දෙයක් හිතනවා මට හරි කරදරයක් ඇත්තට ඒ දකින්න තියෙන දේ දැකපු දේ තමයි අර ඕනට වඩා හිතනවා හිත ක්වෙස්චන් කරනවා. ඕ කොයි වෙලේ නිකන් හිටියත් මොකක් හරිම හිතේ ජානනීය දුර්වලතාවය. නෑ ඒක හොඳයි අපේ ප්‍රශ්නේ අපි හිතන්නේ නැතුව ප්‍රශ්නවල එයා යාගේ ප්‍රශ්නේ කතා කලින් අර දුර ඉඳන් ප්‍රශ්න දැකලා ඉවරයි already. දෙයක් වගේ නෑ යා කියවන එක too much මට ඒක වදයක් මාර විදියට මාත් එක්ක ළඟ ඉන්න මිනිස්සුන්ට හොඳයි කරදරේ ඔව්. ඇයි වදයක් නෑ මම ප්‍රශ්න කරනවා ඔය ඇයි මෙහෙම කරේ ඔය ඇයි මෙහෙම කරේ එතකොට මගේ ළඟ ඉන්න මිනිස්සුන්ට ඒක කවදා හරි බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම දෙයියන්ගෙම පිටයි.